ඔව්. ඒ නම් හැබෑවක්. ඒත් කුමටද ගුත්තිල ඇදුරුතුමා මේ අභියෝගය බාරගත්තේ? මේ වාදේ වළක්වන්න කළ හැකි කිසිවක් නැද්ද මෑණියනි? එය වැළැක්විය හැක්කේ ඔබේ පියාණන්ට පමණයි. වාදය නතර කරන්න? ඒ කුමක් නිසාද? මෙවන් වාදයක් අවසි නැත පියාණනි. ගුත්තිල ඇදුරුතුමාගෙන් ශිල්පය හදාරා මූසිල එතුමාට විරුද්ධව කරන මේ වාදය මේ අනවශ්‍යයි පියාණනි. වැටහේ මට කුමරිය. එහෙත් මේ සිදුවන්නේ දෙදෙනාගේ අභිමතය අනුවයි. ඔබ වහන්සිට හැකි මේ නතර කරන්න. කුමරිය, ඔබේ ඉල්ලීම මත පමණක් ඒ කළ නොහැක. දැන් මුළු රටවැසියම බලා සිටින්නේ ඒ වාදය පැවැත්වෙන දිනය. මාගේ සිතට බියක් දැනෙයි. යම් විටක මේ වාදයෙන් ගුත්තිල ඇදුරුතුමා පරාජය වුවහොත්? කුමරිය, ජය හෝ පරාජය දෙකම සම ලෙස විද දලාගත යුතුය. කිසිවක් කළ නොහැක. කවුරුන්ද ජයගන්නේ කියා අනාවැකි පැවසීමට අපට නොහැක. පිහිටක් වෙතත් පෙරසිට තුදනන් හට පිහිට නොවව් යන බස සැබෑ කළේ මට මා වරදක් නොකළ මියදුරුතුමා. ඔබතුමා හා මා සමාන බව පෙන්වීමටයි අවැසි. මා තරුණයි. ඔබේ කාලය දැන් අවසන්. පැමිණ ඇත්තේ මගේ කාලයයි. ඔබ සඳලු තලයට වී කුමක් කරනවද? දැන් බොහෝ රෑ බෝ වෙලා. සිරිහන් ගබඩාවට ගොස් ඇතපෙන්න. එළඹෙන හෙට දවස ගැන නොසිතා සිටින්න. හෙට දවසම නිශ්චිතයි. මෑණියනි, ගුත්තිල ඇදුරුතුමා යම් ලෙසකින් අපිට අහිමි වේදෝයි සිතනවා මාහට. රජුගේ තීරණයට එරෙහි වන්නට අපිට පුළුවන් කමක් නැහැ. හෙට දවස ගුත්තිලගේ හෝ මුසිලගේ දෛවය තීරණය වේවි. අප දැන් බලා සිටීම හැර වෙන කල හැකි කිසිවක් නැහැ. නික්මයාමට පෙර ඔබට යමක් පැවසිය යුතුයි. ඔබ මට ලොකු ශක්තියක් වුණා.
හැම විටම මගේ සෙවණැල්ලමෙන් පසුපස සිටියා. ඔබේ යෞවනය මා නිසා නික්ම යමින් තිබෙනවා. මට කනගාටු ඒ ගැනයි. මා නිසා ඔබට ලැබුණු දේ කුමක්ද චුන්නා? ඔබ වැන්නෙක් ඇසුරේ සිටීමත් මා කළ පෙර පිනක් ඇතුරුතුමනි. එයයි මාලද භාග්‍ය. සංසාරය හැම භවයකදීම මා ඔබ පසුපස පැමිණෙන්නේ නැති. මේ භවයේදී මට ඔබ නොලැබුණත් මතු හැම භවයකදීම මා ඔබ පසුපස පැමිණෙනවා ඇතුරුතුමනි. ඉර හඳසේ විශ්වාසයි අද දින ඇතුරුතුමා ජය ගන්න බවට. අගෙයි අද මාලිගයේදී සුවඳ පැනින් නහවා සිනිදු වස්ත්‍රයෙන් සරසා රාජ භෝජනයෙන් සංග්‍රහ විඳීමට තරම් ඔබ පින්කර තිබුණා. කෙසේ හෝ පාදසල කෙසේ හෝ මේ අවස්ථාව උදා වුණේ ඔබට අප නිසා නේද මාගන්දි? ඇබෑවකි එදා ඔබ අපට මුණ නොගැහුණා නම් ඔබගේ වීණා වාදනය අපි ප්‍රිය කළා නම් අද ඔබ මෙවැනි මහා ගාන්ධර්වයෙක් නොවන වග සැබෑවකි. සිනාවෙන් මග හැර නොයන්න. නිසකයි ඔබ ජය ගන්නා බව. භද්‍ර යෞවනයේ පසුවෙන් ඔබ වැනි කෙනෙක් ගුත්තෙල වැනි මහලු වියට පාදබා ඇති කෙනෙක්ව පැරැද්දිය නොහැකිද? ඒ විතරක්ද? සියලු ශිල්ප ඔබ හදාරා අවසන්. රජමාලිගාවේ මහා ගාන්ධර්වයා වීමට තව ඇත්තේ හෝරා කීපයක් පමණයි. එසේ මා මිත්‍රවරුනි, මා අද දිනේ මාලිගාවේ සියල්ලන් පිනවන මහා ගාන්ධර්වයා වන්නේ. ඔබ මාලිගාවේ මහා ගාන්ධර්වයා වුණාට පස්සේ අපිවත් අමතක වෙයිද දන්නේ? නැත මිත්‍රවරුනි, මට කවදාවත් නුඹලාව අමතක වන්නේ නැහැ. මා තනියම ඉගෙනගත් මේ ශාස්ත්‍රය මා ගුත්තිලගෙන් යම් දෙයක් ලබා ගත්තේ නම් මා ලබා ගත්තේ මේ පොළවේ පවතින ඉමක් නැති වැලි කැට අතරින් වැලි කැටයක් පමණයි. මහා සාගරයේ ජලය සංගීතය නම් මා ගුත්තිලගෙන් ලබා ගත්තේ ඉන් විඳක් පමණයි. ඇයි ඔබ ඔයට සිනාසෙන්නේ? මොහුගේ කතාවට මට සිනා නොවී සිටිය නොහැකි. බලනු මොහුගේ කතාව. කිසි දින අපව අමතක නොවන්නේලු, කළගුණ දන්නේලු. එයටයි මට සිනා පහළ වුණේ. කුමක්ද එයට සිනා ගන්නට ඇති කාරණාව? වීණා වාදන ශිල්පයේ අග්‍රස්ථානයට එන්නට ඔබට සියලු ශිල්ප ලබා දුන්නේ ගුත්තිල මහ ඇදුරුතුමා. එතුමා අමතක කළ ඔබ කෙලෙසකද අපව අමතක නොකර සිටී කියලා සිතන්නේ? බලව දැන් වූදේ ඉගෙන අප දැන් වූදේ ඉගෙනගියේ ඉවාදේ මෙසෙව් අයටත් ශිල්පසාදේ. මාගේ පුතුණුවනි, ඔබට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. අප ආරක්ෂා කළ පිනෙන්ම ඔබට සියලු ධෛර්ය ලැබේවා. අපට අප උපස්ථාන කරපු පිනෙන්ම ඔබට ජය අත් වේවා පුතණුවනි.